හරි ළමයි. දැන් අහන්නකෝ. දැන් සාමාන්‍ය පෙළ විභාගෙට තියෙන මාස ගාන දැන් එන්න ලං වෙලා තියෙනවා. අපි දැනට අපේක්ෂිත කාලේ පෙබරවාරිනේ. එතන පෙබරවාරි වලට දැන් කාලේ එන්න ලං වෙනවා. හරි. එතකොට දැන් ඔයාලා මේ වෙද්දි වැඩ කරලා තියෙන්නේ. හරි. වැඩ කරලා නැති කවුරුත් නැහැ. අඩු වැඩි වශයෙන් යම් මට්ටමකට වැඩ කරලා තියෙන්නේ හැමෝම. හරි. එතකොට හැබැයි හොඳට මතක තියාගන්න තාම කිසිම කෙනෙක් දිනලත් නැහැ පෙරදිලත් නැහැ. හරි. තාම කිසිම වෙලාවක ඔයා දිනලත් නැහැ. ඔයා තාම පෙරදිලත් නැහැ. එහෙනම් මේක එහෙම ගහන්න තව මාස ආසන්න වශයෙන් කොච්චරක් තියෙනවද? නොවැම්බර් මාසේ තියෙනවා, දෙසැම්බර් සහ ජනවාරි කියන මාස තුන තියෙනවා. ඔයා මෙන්න මේ මාස තුනේ ඔයා මේ අහන්න යන පණිවිඩය තමයි ඔයා අහන ඔයාට වටිනම පණිවිඩය වෙන්නේ විද්‍යාව විෂය වෙනුවෙන්. මං කියවනේ කට්ටිය වැඩ කරලා තියෙන්නේ. හැබැයි කට්ටිය ගොඩක් වෙලාවට වැඩ කරන්න පටන් ගන්න කී වසරෙන්ද? 11 වසරේ. එතකොට ඔයාට මොන 10 වසර මග ඇරලා ගිහිල්ලා තියෙනවා. අන්න එහෙම 10 වසර මග ඇරිච්ච විද්‍යාව විෂය පොඩ්ඩක් අවුල් වෙලා තියෙන දරුවන් වෙනුවෙන් අපි පටන් ගන්නවා සුපිරි වැඩපිළිවෙලක්. හරියට නිකන් රිවිෂන් එකක් වගේ වැඩපිළිවෙලක්. 10 වසරේ ප්‍රධානම වශයෙන් අපි පටන් ගන්නවා එහෙනම් විද්‍යාව රිවිෂන් එක. විද්‍යාව රිවිෂන් එක අපි පටන් ගන්නවා 10 වසර සඳහා. 10 වසරේ ඔයා දන්න පාඩම් ටික තියෙනවනේ. මට කියන්න සමස්ත පාඩම් 35න් 10 වසරට අයිති ළමයි සම්පූර්ණ පාඩම් 20ක්. සම්පූර්ණ පාඩම් 20ක් අයිති 10 වසරට. ඔන්න ඒ පාඩම් 20න් ඔයා අමාරුයිම කියන්නේ මොන පාඩම් ටිකද? ෆිසික්ස් පාඩම් ටික සහ කෙමිස්ට්‍රි පාඩම් ටික. හරි. එතකොට මේ පාඩම් 20 ඇතුලේ ෆිසික්ස් වලින් ඔයාට හම්බ වෙනවා. හරි. භෞතික විද්‍යාවෙන් ඔයාට හම්බ වෙනවා පාඩම් 9ක්. හරි. භෞතික විද්‍යාවෙන් ඔයාට හම්බ වෙනවා පාඩම් 9ක්. ඊට අමතරව ඔයාට රසායන විද්‍යාවෙන් හම්බ වෙනවා පාඩම් 5ක්. හරි. රසායනික විද්‍යාවෙන් ඔයාට හම්බ වෙනවා පාඩම් 5ක්. එතකොට සමස්ත පාඩම් ගාන කීයද? සමස්ත පාඩම් 14ක්. ඔන්න ඔය සමස්ත පාඩම් 14ම අපි ආපහු A to Z තියරි ටිකත් එක්කලා පසුගිය විභාග ප්‍රශ්නත් එක්කලා අහන්න පුළුවන් ටාගට් ප්‍රශ්නත් එක්කලා ඔයාට මම මේ පාඩම් 14ම නැවත සම්පූර්ණයෙන් හරි සියලුම දේවල් සහිතව උගන්වනවා මෙන්න මේ මාස තුනේ. එතකොට මේකේ වටිනාකම මොකටද? ඔයාට 10 වසර මගෑරුණා නම් අන්නේ 10 වසර මගෑරිච්ච ඔයාටයි මේ වටිනා පණිවිඩය. පැහැදිලිද? right. එතකොට අපි මෙතනින් නවතින්නේ නැහැ. හරි. එතකොට මෙන්න මේ භෞතික විද්‍යාව සහ රසායනික විද්‍යාව ප්‍රධාන පාඩම් 14 හරි අපි කරලා දෙනවා ඔයාට මෙන්න මේ මාස 3 ඇතුළත. ඒත් එක්කලා ඒක තමයි ප්‍රධානම වැඩේ 10 වසරේ රිවිෂන් එකේ. හරි. එතකොට 10 වසර මග ඇරිච්ච සියලුම දෙනාට මෙන්න මේකට ඇවිල්ලා මොන ටික ඉවර කරගන්න පුළුවන්ද? මේ පාඩම් 14 ඉවර කරගන්න පුළුවන් A to Z සියල්ල. ඊට පස්සේ දරුවන්ගේ ඉල්ලීම් මත බයෝ කොටස කරන්න ඕන නම් එහෙම 11 වසරේ ටිකට අදාළව 11 වසරට වෙනම වැඩක් යනවා. ඒක ඉදිරියේදී දැනුවත් කරන්නම්. හරි. ඒක මේකෙදී මේ වීඩියෝ එකේ දැනුවත් කිරීමක් වෙන්නේ නැහැ. මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද? මේ දේවල් තව ටික වෙලාවකින් කියන්නම්. හොඳට අහගන්න. මෙන්න මේකට සම්බන්ධ වෙන සියලුම දෙනාට මේ ලංකාවේ ඕන කොහෙ හිටියත් ඒ දරුවට මේ සම්බන්ධයෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. මේක වටින වැඩපිළිවෙලක්. ඔයාට මේක ගොඩ දා ගන්න නම් විද්‍යාව කොටස ඔයාට A to Z සියල්ල දැනගෙන හරි හොඳ එකකට යන්න ඕන නම් මෙන්න මේ වැඩෙත් එක්ක අපි සෙට් වෙමු. මෙන්න මේකත් එක්ක සම්බන්ධ වෙන සියලුම දෙනාට පාස් පේපර් අපේ ඩිස්කෂන් එකත් එක්කලා සෙට් වෙන්න පුළුවන්. පාස් පේපර් ඩිස්කෂන් එකක් අපේ යනවා වෙනම වැඩපිළිවෙලක් විදිහට. ඒ කියන්නේ අපි දන්නවා දැන් මේ වෙද්දී සාමාන්‍යයෙන් 2016 ඉඳන් 2023 වෙනකම් හරි සමස්ත පේපර් සෙට් එකම අපි සියල්ල සාකච්ඡා කරනවා ළමයි 16 ඉඳන් 2023 වෙනකම්. හරි. එතකොට අවුරුදු 7ක පේපර්ස් අපි වෙනම සාකච්ඡා කරනවා වෙනම MCQ එක වෙනම හරි ස්ට්‍රක්චර්ඩ් එක වෙනම essay එක වෙනම අපි සාකච්ඡා කරනවා. හරි. එතකොට මෙන්න මේ තුන වෙනම අපි සාකච්ඡා කරනවා මේ සෙට් එකේ. right. එතකොට මෙන්න මේ රිවිෂන් එකට සම්බන්ධ වෙන ඔයාට මෙන්න මේකට කිසිම අය කිරීමක් නොමැතිව නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන්.
මෙන්න මේ වැඩ කටයුත්තත් එක්කලා. හරි. එතකොට එහෙනම් මොකද වෙන්නේ? මේකට සෙට් වෙන ඔයාට නිකම්ම මේක බලන්න පුළුවන්. හරි. එතකොට මේකත් එක්ක වැඩ ටික කරගන්න පුළුවන්. ඒ කියන්නේ එහෙනම් බලන්න මේ ඔයා C එක S එක ඉන්නවා නම් මේ වෙද්දී ඔයාට අවුලක්ම නැතුව AB රිසල්ට් එකට යන්න මේ වැඩේ පුළුවන්. අපේ ගෙනිල්ලත් එක්කලා ඔයාට පුළුවන්. එහෙනම් බය නැතුව මං කියනවා කැට තියලා මං ඔයාට කියනවා ඔයා මේකට ජොයින් වෙන්න බය නැතුව. හරි. රයිට්. එතකොට මං කියනවා මෙන්න මේ විද්‍යාව රිවිෂන් එක අපි ලබන මාසෙ, ඒ කියන්නේ නොවැම්බර් මාසයේ දෙවෙනි සතියේ වෙද්දී පටන් ගන්නවා. ඒ කියන්නේ කවද්ද අපි පටන් ගන්නේ? නොවැම්බර් මාසේ 10 වෙනි සඳුදා. 10 වෙනි සඳුදා අපි මේ වැඩේ පටන් ගන්නවා. පස්වරු 7ට. පස්වරු 7 ඉඳලා අපි 9:00 වෙනකම් මෙන්න මේ වැඩේත් එක්කලා ඉන්නවා. හරි. පස්වරු 7 ඉඳලා පස්වරු 9:00 වෙනකම් මේ වැඩේත් එක්කලා තියෙනවා. ඊට පස්සේ පාස් පේපර් වැඩේ යන්නේ ළමයි අඟහරුවාදට. ඒ කියන්නේ අපි පටන් ගන්න දිනේ තමයි නොවැම්බර් 11 අඟහරුවාදා. අඟහරුවාදා මේ වැඩේ යන්නේ 7 ඉඳන් 9 වෙනකම්. හරි. එතකොට මෙන්න මේ දින වකවානුන් වල තමයි මේ වැඩේ පටන් ගන්නෙ ආරම්භ කරන්නේ. එතකොට හැම සඳුදාවකම 7 ඉඳන් 9 වෙන 9:00 වෙනකන් යනවා රිවිෂන් එක. 11 වෙනිදා ඉඳන් අඟහරුවාදා දවස් වලට පස්වරු 7 ඉඳන් 9 වෙනකම් හරි සියලුම පාස් පේපර් ප්‍රශ්න ඩිස්කෂන් එක යනවා. මෙන්න මේ රිවිෂන් එකේ වැඩසටහනේ කොහොමද වෙන්නේ? මෙන්න මේ දවස්වල මොනවද ඩිස්කස් කරන්නේ? මේ දවසේදී අපි සාකච්ඡා කරන පාඩම් කොටස මොකද්ද? ඒකට අදාළ නිබන්ධන කොටස සියල්ල හරි ඔයාලට ගෲප් එක මගින් ලබා ගන්න පුළුවන්. ඒ සියලු විස්තර අපි දැනුවත් කරනවා. සියල්ල හරි WhatsApp සහ Telegram group. එතකොට ඔයා මෙන්න මේකට සෙට් වෙනකොට ඔයා කරන්න ඕනේ මෙන්න මේකයි. හරි. ඔයාගේ නම, ඔයාගේ පාසල, ඔයාගේ නම, පාසල හරි අපිට WhatsApp message එකක් දාන්න ඕනේ. හරි. මෙන්න මේ නම්බර් වල 077යි 90යි 72යි 634 එක නම්බරයක්. අනිත් නම්බරේ 074යි 191යි 23යි 25. අනිත් එක තමයි 077යි 132යි 29යි 86. 29යි 86 කියන ඔන්න ඔය නම්බර්ස් තුනෙන් එකකට හරි අපිට සම්බන්ධ කරගන්න පුළුවන්. right. එතකොට මෙන්න මේ නම්බර්ස් තුනෙන් එකකට ඔයා නම සහ පාසලත් එක්කලා ස්පීඩ් රිවිෂන් කියන එක අපිට ලියලා එවන්න. හරි. ස්පීඩ් රිවිෂන් කියන එක එවන්න. අපි එතකොට ඔයාව අපේ ගෲප් වලට සම්බන්ධ කර ගැනීම සිද්ධ කරනවා. හරි. එතකොට දැන් මෙන්න මේ කතාවේ වටිනම සහ ඔයා බලාගෙන ඉන්න කොටස. මෙන්න මේක මේ සමස්ත ක්‍රියාවලිය අහන්න. එතකොට දැවැන්ත වෙලාවක් යන දැවැන්ත වැඩක්. හරි. හැබැයි මතක තියාගන්න මාස 3න් කිසිම අවුලක් නැතුව මම මේක ඉවර කරලා දෙනවා. හරි. ඒ ගැන කිසිම අවුලක් තියාගන්න එපා. හරි. කිසිදු ප්‍රශ්නයක් තියාගන්න එපා. එහෙනම් අහන්න හොඳට මෙන්න මේ සමස්ත ක්‍රියාවලියටම ඔයාගේ අය කිරීම ගැන අපි කතා කරොත් එහෙම ඇත්තටම මේක අය කිරීමකුත් නෙමෙයි. හරිද? ඔයා දැන් වර්තමානයේ වෙද්දි පන්ති ගාස්තුව විදිහට රුපියල් 1000කට වැඩි ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම ගෙවනවනේ එක විෂයකට. හරි. එච්චර ලොකු ගාණකුත් නෙමෙයි. භාගයකටත් වඩා අඩු ගාණක් වෙන රුපියල් 400ක මුදලකට හරි රුපියල් 400ක මුදලකට අපි මෙන්න මේ වැඩ දෙකම ඔයා වෙනුවෙන් කරලා දෙනවා. සියලු හැබැයි එකක් නිබන්ධනයේ ගෙදෙට්ට එවන්න නැති එක විතරයි තියෙන එකම දේ. ඔයාට PDF එකක් විදිහට අපි මේක group එකට තමයි අපේ ටියුට් එක දෙන්නේ. ඒ ටියුට් එක දෙන එක ඔයා print out එකක් දාගන්න නැත්නම් PDF එක බලන් වැඩ කරන්න ඒක ගැටලුවක් නෑ. හරි. ඔයාට අවංක වෙලා ඔයා තනින් වැඩ කරන්න ඕනේ. මේ ආර්ථික සහ මේ ආර්ථිකයෙන් තියෙන ගැටලු නිසා තමයි මෙන්න මේක මේ මුදලකට කරන්නේ. හරි. ඔයාලා වෙනුවෙන් ලංකාවේ ළමයි වෙනුවෙන් මට කරන්න පුළුවන් උපරිම දේ මම කරනවා. ඒ හින්දා මම මෙන්න මේ මුදලට මෙන්න මේ සමස්ත ක්‍රියාදාමය ඔයාලා වෙනුවෙන් කරලා දෙනවා. එතකොට එහෙනම් අපි ලබන මාසේ, ඒ කියන්නේ නොවැම්බර් මාසේ හරි පළවෙනි සහ දෙවෙනි සතිය වෙද්දී, ඒ කියන්නේ දෙවෙනි සතිය වෙද්දී වැඩ ටික පටන් ගන්නවා. දෙවෙනි සතිය වෙද්දී වැඩ ටික පටන් ගන්න නම් ඔයා පළවෙනි සතිය වෙද්දී මේ වැඩේට රෙජිස්ටර් වෙලා ඉන්න. එතකොට මෙන්න මේ නම්බර්ස් තුනට ස්පීඩ් රිවිෂන් සහ නම සහ පාසල එවලා තියන්න. රෙජිස්ටර් වෙනවා කියලා 7 පහක්වත් ගන්නෙ නැහැ. ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ ටිකට නම මේ නම්බර්ස් තුන එකකට ඔයාගේ නම පාසල සහ ස්පීඩ් රිවිෂන් කියන එක දාන්න විතරයි. එහෙම දාලා ඔයා රෙජිස්ටර් වෙලා තියාගන්න.
ඊට පස්සේ අපේ සියලුම දේවල් කාලසටහන මේ වැඩ ටික වෙන්නේ කොහොමද කියන දේවල් ආදී ඒ තුරු සියලුම දේවල් ටික ඔයාලට group හරහා සහ normal message හරහා දැනුවත් කිරීම සිද්ධ කරනවා. එහෙනම් මෙන්න මේ අඛණ්ඩ වැඩපිළිවෙලත් එක්කලා අපි සෙට් වෙමු. සෙට් වෙලා ගාන්ට ඔයාගේ සිලබස් එක ඉවර කරගෙන හරි ඔයාගේ පාඩම් ටික ඔයා කවර් කරගෙන ඔයාට සතුටු හිතෙන විදිහට විභාගෙට යන්න පුළුවන් ඉන්න ඔයාගේ ඒ සබ්ජෙක්ට් එකේ තියෙන මොරාල් එක ඔයා හදාගන්න. එහෙම හදාගෙන හරි අපි මේ ටික කරමු. එහෙනම් මෙන්න මේ සමස්ත ක්‍රියාදාමය මම ඔයාට කරලා දෙනවා. ඒත් එක්කලා තව විෂය කරුණු සියල්ලක් තියෙනවා දැනුවත් කරන්න. ඒ සියල්ල අපි වීඩියෝ හරහා ඉස්සරහදී ඉදිරිපත් කරන්න. හරි. එහෙනම් ඔයා කරන්න ඕන පළවෙනි දේ තමයි මේ නම්බර්ස් තුනට කැමති එකට හරි නම පාසල සහ ස්පීඩ් රිවිෂන් කියන එක දාන්න. මතක තියාගන්න නොවැම්බර් පළවෙනි සතිය ඇතුළත දාලා රෙජිස්ටර් කරගෙන ඉන්න. අපි 10 වෙනිදා වැඩේ පටන් ගන්නවා. රයිට්. එහෙනම් එතකොට අපි මෙන්න මේක කරන්නේ හරි සමස්ත ක්‍රියාදාමයම අපි කරන්නේ Zoom ඔස්සේ. හරි. එතකොට Zoom හරහා අපි මේ සමස්ත ක්‍රියාදාමය ඔයාලට live ඔයා ඉන්න තැනටම ගෙදෙට්ටම ගෙනත් දෙන්න. හරි. ඒ හින්දා අපිත් එක්ක සෙට් වෙලා මේ වැඩ ටික කරන් යන්න. හරි. එතකොට ඉදිරියේදී පුළුවන් වුණොත් ඔයාට YouTube හරහා දෙන්න බලන්න. හරි. එතකොට සියලුම පාඩම් වල Zoom live බලන්නත් පුළුවන්. ඒ වගේම තමයි රෙකෝඩින් එකත් අපි ලබා දීම සිද්ධ කරනවා. Zoom live වගේම රෙකෝඩින් එකත් ඔයාලට ලබා දෙනවා. හරි. එතකොට ඔය සියලු දේවලුත් එක්කලා අපි සෙට් වෙමු. එහෙනම් සෙට් වෙලා වැඩ ටික කරන් යන්න ගන්නට.